මේ තියෙන්නේ ක්‍රෑන්ක් එක ඇදුණු ස්කූටර් එන්ජින් එකක්. මේක මගේ ළඟට ගෙනාවේ නිතරම බෙන්ඩ් ස්ටර් වීල් එක කැඩෙනවා සද්දයක් එනවා කියලා තමයි බලනකොට ඒක තිබ්බේ. ඉතින් ක්‍රෑන්ක් එක ඇද වෙලා මෙහෙම ගොඩක් දුරට වෙන්නේ ක්‍රෑන්ක් එකේ ඇනේ ගලවන්න කටු පාරවල් හැම ගහපම තමයි. මීට අමතරව නිතරම කික් එක යූස් කරන ස්කූටර් වලටත් මේ විදිහට වෙනවා. ඉතින් තව කාලෙත් එක රොඩ් එක දෙපාරක් තුන් පාරක් ගහපුවාම ක්‍රෑන්ක් එකේ පළු දෙකේ කටවල් ටික ලොකු වෙලා නිකම්ම කැරකෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහටම ක්‍රෑන්ක් එක ඇද වෙලා තිබ්බ එන්ජින් එකක්. මේක අරන් ආවේ ක්ලච් බෙල්ට් සයිඩ් එකෙන් ඔයිල් යනවා කියලා. කස්ටමර් කිව්ව විදිහට නම් දෙතුන් පාරක්ම ක්‍රෑන්ක් සීල් මේ බයික් එකට ගහලා තියෙනවා. මීට අමතරව නිතර බෙල්ට් එක කැඩෙනවා නම් වෙනදට වැඩිය බයික් එක ගැහෙනවා නම් මෝටරේ ගහනකොට හිර වෙවි වගේ වදිනවා නම් ක්‍රෑන්ක් එක ඇද වෙලා කියලා හිතන්න පුළුවන්. ඉතින් ඔයාගේ බයික් එකෙත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් චෙක් කරගන්න. බොහොම ස්තුතියි.